සුබ දවසක්. මම මහේන්ද්‍ර දසනායක ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අනුරාධපුර දිස්ත්‍රික් ළමා ආරක්ෂක නිලධාරී. අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉතා සුවිශේෂී මාතෘකාවක් සම්බන්ධයෙන්. ඔබ දන්නවා අද ජූනි 12 ළමා ශ්‍රමිකත්වයට එරෙහි දිනය යෙදලා තියෙන අද දවසේ. ඔබ දන්නවා ලංකාවේ වගේම මුළු ලෝකයේම අද දවස ඉතාමත්ම වැදගත් දවසක් විදිහට සැලකනවා. අපි අද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විදිහට ඔබ වෙත කෙටි පණිවිඩයක් ලබා දෙන සූදානම් වෙනවා. ළමා ශ්‍රමය වැළැක්වා ගැනීම සහ දරුවන්ට දරුවන් වෙන්නට ඉඩ දෙන්න අවශ්‍යයි කියන කෙටි පණිවිඩය. අපි දන්නවා ළමා කාලය කියලා කියන්නේ තාමත්ම කෙටි කාලයක්. ඕනෑම මිනිස්සෙකුට තියෙන කෙටි කාලයක්. අවුරුදු 18ක් වගේ ඉතා කෙටි කාලයක් තමයි ළමා කාලය කියලා කියන්නේ. මේ කාලය තුල සිදුවන්නා වූ සංවර්ධන ක්‍රියාකාරීත්වයන් දරුවාගේ මුළු ජීවිතේටම ඔහු වැඩිහිටියෙක් වූ පසු මුළු ජීවිතේට ලොකු බලපෑමක් කරනවා. අපි දන්නවා ළමා කාලය තුල වියුතු කාර්යයන් විශේෂයෙන්ම සෙල්ලම් කිරීම, විනෝද වෙන එක, අධ්‍යාපන කටයුතු, ක්‍රියාකාරකම් මේ කියන ගොඩාක් දේවල් එක්ක තමයි ළමා කාලය දරුවෙකුගේ ගත වෙන්නේ. නමුත් රටේ අවාසනාවට, ලෝකයේ අවාසනාවට මේ මූලික ළමා කාලයේ සිදුවන්නා වූ මූලික අරමුණු වලින් පරිබාහිරව ළමයින්ගේ දෑතට ඉතා බර වැඩ කරන්නට යම් යම් සමාජ කණ්ඩායම්, යම් යම් සමාජ ක්‍රියාකාරීකයන්, යම් යම් සමාජ පසුතලයන් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මේක අපි රටක් විදියට කොහොම කම්පාවට පත්වන කාරණයක්. ලක්ෂ සංඛ්‍යාත දූ දරුවන් පිරිසක් ලෝකේ පුරාම ළමා ශ්‍රමිකයන් විදියට කාර්යයන් වල නිරත වෙනවා. ඉතින් අපි ඇත්තටම මේ ළමා කාලය තුල ළමයින් සිදු කළ යුතු ප්‍රධාන කාර්යයක් විදිහට අපි දකින්නේ ඔවුන්ගේ අධ්‍යාපනය සඳහා නැත්නම් ඔවුන්ගේ අධ්‍යාපන අයිතිවාසිකම ඉතාමත්ම හොඳින් සුරක්ෂිත කරලා දෙන එක. මේ ළමා ශ්‍රමිකයන් විදිහට දරුවෙක් යම්කිසි ආකාරයක කටයුතු කරන්නේ නම් ඔහුගේ ප්‍රධානම වශයෙන් ඔහුගේ ළමා කාලය ඔහුට අහිමි වෙනවා. ඔහු ළමා කාලය තුල විඳින සතුට ඔහුට අහිමි වෙනවා. විනෝදය ඔහුට අහිමි වෙනවා. මේක සමාජයක් විදිහට දරා ගන්න පුළුවන් කාරණයක් නෙමෙයි. ඔහු සමාජ විවිධ අපචාරී ක්‍රියාවන් වලට අනාගතය තුල නැත්නම් ඔහුගේ වැඩිහිටි විය තුල වෙන්න පුළුවන් ඉඩකඩ මේ ළමා කාල නිසි පරිදි ඔවුන් වෙත ලබා නොදීම තුල සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි සමාජයක් විදිහට, සමාජ වගකීමක් විදිහට අපේ රටේ දරුවන් ළමා ශ්‍රමිකයන් විදිහට යොදවා ගන්නේ නැතුව ඔවුන්ගේ ළමා කාලයක් විදිහට ගෙවන්නට අපි ඔවුන්ට ඉඩ සකසා දෙන්නට අවශ්‍යයි. ඉතින් විශේෂයෙන්ම සමාජ වගකීමක් විදිහට දරුවන්ගේ අධ්‍යාපන වරප්‍රසාදය ඔවුන්ට හිමි කර දෙන්න අවශ්‍යයි. ඒක තමයි මම හිතන්නේ සමාජයක් විදිහට අපිට දෙන්න පුළුවන් ලොකුම දේ. ඒ වගේම ප්‍රජාවක් විදිහට මේ සම්බන්ධයෙන් ඔබ අවට නිවෙස්වල පරිසරය තුල, ඔබ අවට තිබෙන කර්මාන්ත ශාලා තුල, සේවා ස්ථාන තුල විශේෂයෙන් දීවර කර්මාන්තය, වතු ආශ්‍රිතව, ඒ වගේම කෘෂි කර්මාන්තය ආශ්‍රිතව ඔබ දන්නවා දරුවන් ගොඩාක් ප්‍රමාණයක් මේ ළමා ශ්‍රමිකයන් විදිහට වැඩ කටයුතු කරනවා. ඔවුන්ගේ ජීවිතේ ලොකු අනතුරක් ඒ තුලින් සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අපි ප්‍රජාවක් විදියට අපට ලොකු වගකීමක් තියෙනවා මෙවැනි අවස්ථාවලදී අපට පුළුවන් ප්‍රමාණය යම් මැදිහත් වීමක් වෙන්න. විශේෂයෙන් ප්‍රජාව දැනුවත් කරන එක, ඒ වගේම ඒ අදාළ අංශ බලධාරීන්ට දැනුවත් කරන එක, විශේෂයෙන්ම ජාතික ළමා ආරක්ෂක අධිකාරිය 1929 දුරකථන අංකයට, ඒ වගේම ළඟම තියෙන පොලිස් ස්ථානයට, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අපේ නිලධාරීන් ඉන්නවා ඔවුන් වෙත, ඒ වගේම ළඟම කම්කරු කාර්යාලයක් තිබුණා. ඒ කම්කරු කාර්යාලය වෙත, කම්කරු නිලධාරීන් වෙත මේ දරුවන්ට සිදුවන මේ අවාසනාවන්ත තත්ත්වය සම්බන්ධයෙන් ඔබට දැනුවත් වීම කරන්න පුළුවන්. ඉතින් ඒ දේ තුලින් ඔබට පුළුවන් එක දරුවෙකුට හෝ ඔබගේ පිළිසරණට සහාය ලබා දෙන්න. ඉතින් මම හිතන්නේ මේක සමාජ සේවාවක් විදිහට අපි හැම දිනම මේ අවස්ථාවේදී සිහි සබා ගත යුතුයි. ඉතින් අද දවසේ මේ දරුවන්ගේ දවස විශේෂයෙන්ම ළමා ශ්‍රමිකත්වයට එරෙහි දිනය සමරන මේ මොහොතේ අපි රටේ සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ රටේ දරුවෝ වෙනුවෙන්, මේ ළමා ශ්‍රමය වළක්වා ගැනීම වෙනුවෙන් ඔබට හැකි ප්‍රමාණයකින් මේ සමාජයට උදව් උපකාර කරන්න. ඔවුන්ට ළමා කාලය කියලා ඉතා කෙටි කාලයක් තියෙන. ඒ ළමා කාලයේ ඒ සුන්දර විදිහට ගත කරන්න අවශ්‍ය සමාජ වටපිටාව අපි නිර්මාණය කර දෙමුයි කියන පණිවිඩය මේ අවස්ථාවේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විදිහට මේ රටේ ප්‍රජාව වෙත, රටේ ජනතාව වෙත අපි මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතියි. අපි ප්‍රජාවක් විදිහට, අපි ප්‍රජා වගකීමක් විදිහට අපේ රට තුළ කොතන හෝ තැනක අපි නිලධාරීන් විදිහට අපට නිරීක්ෂණය කරන්න බැරි තැනක, ඔබ දන්නා තැනක දරුවන් මොනියම් හෝ ශ්‍රමය කාර්යයක නිරත වෙලා ඉන්න වෙන්න පුළුවන්.
මේ කාර්යය ඔබට ඉක්මනින්ම වාර්තා වෙන අවස්ථා තියෙන පුළුවන්. ඔබ ඉක්මනින්ම දන්න අවස්ථාවක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔබට පුළුවන් මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන් දැනුවත් කරන්න. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 දුරකථන අංකයට මේ සම්බන්ධව ඔබට කතා කරලා දැනුම් දෙන්න පුළුවන්. භාෂා තුනෙන්ම ඔබට මේ දුරකථන සේවාවත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. මුදල් අය කිරීමකින් තොරව තමයි මේ සේවාව පවත්වාගෙන යන්නේ. ඒක අපට සුවිශේෂී අවස්ථාවක්. ඒ වගේම තමයි අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල අපේ නිලධාරීන් සිටිනවා. ඔවුන් වෙත මේ සම්බන්ධ දැනුවත් කිරීම කරන්න පුළුවන්. නැත්නම් ගමේ ග්‍රාම නිලධාරි මහත්මයාට නැත්නම් ගමේ ප්‍රජා සේවකයන්ට මේ සම්බන්ධ දැනුවත් කරන්න පුළුවන්. මේ දරුවාගේ ජීවිතය සුරක්ෂිත කරගන්න, ඔහුගේ අනාගතය සුරක්ෂිත කරගන්න ඔබට යම්කිසි දායකත්වයක් මේ සමාජය වෙනුවෙන් සිදු කළා කියලා ඔබට ලොකු සතුටකටපත් වෙන්න පුළුවන් අවස්ථාවක්. ඒ නිසා අපි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විදිහට අපි ඔබ හැම දෙනාටම ආරාධනා කරන්නේ මේ රටේ දරුවන් අනාගතයේදී ඉදිරි වර්ෂ කීපය තුළ මේ රට තුළ අපි බලාපොරොත්තු වෙන 2030 වර්ෂය වෙනකොට මේ රට ළමා ශ්‍රමිකත්වයෙන් තොර රටක් බවට පරිවර්තනය කරන්න. ඒ කියන මහඟු කාර්යයට ඔබ සැමගේ දායකත්වය ලබා දෙන්නට අපි ඔබ හැම දිනකටම ආරාධනා කරනවා. ඉතින් එහෙනම් මේ රට තුළ ළමා ශ්‍රමිකත්වයෙන් තොර රටක් බවට පරිවර්තනය කරන්න ඔබගේ වටිනා කාලය, ඔබගේ වටිනා අවධානය අපේ රටේ දරුවන් වෙත ලබා දෙන්න කියන ඉල්ලීම කරමින් අපි මේ අවස්ථාවේ මේ කෙටි සාකච්ඡාව සමාප්ත කරනවා. බොහොම ස්තුතියි හැම දිනකටම.